හරිද? මාර රසණයක්ද දැනෙන්නේ. එහෙනම් ඉතින් අපි චොකලට් මිල්ක් ෂේක් එකක් හදාගෙන බලමු. සුපිරිම අලුත් විදියකට. අපිට ඔක්කොම ඉස්සලා කොල්ලනේ ඕන නම් අලුත් විදියට හරිද? මෙන්න මෙයාගේ ආකාරයට මොනවද මිල්ක් ෂේක් එකක් ඔයාලා ගන්න ඕනේ. ඊට පස්සේ සුපිරි තියෙනවා මාස්මෙලෝස්. මේවා සුපිරි ඩයල් හරිද? ඊට පස්සේ අලුත්ම විදියට නියුඩල් එකෙන් තියෙනවා ඇඟ නියුඩල් යෝගට් එකක්. ඊළඟට අපිට තියෙනවා පෙපරමීට් නෙමෙයි කොල්ලේ චොකලට් බෝල. හරිද? ඊට පස්සේ ඉතින් බබල් ගම් වගේ දෙයක් තියෙනවා. ඒක සුපිරි. ඊට පස්සේ අපිට බිස්කට් දෙකක් අවශ්‍ය වෙනවා. සුපිරි බිස්කට්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සුපිරි අයිස් කැට. ඔව් අපි බලමු ඒ අනුඩම්බුවේ ටිකෙන් හදන්න පුළුවන් මිල්ක් ෂේක්. අයිස්ක්‍රීම් නැතුව බෑනේ. අපි අයිස්ක්‍රීම් ගමු. සුපිරි කොත් බලේ සුපිරි අයිස්ක්‍රීම් එකක් ගාලා තියෙන්නේ. මොනවත් නැන්ද? අපි ඉස්සෙල්ලාම කොම්මලනේ මෙන්න මේක මෙන්න මෙයාකට කඩා ගන්න. පොඩ්ඩක් කඩා ගන්න අමාරුයි. ගණන් ගන්න එපා. මේ වගේ ඒවා ඉතින් කඩනවා කියන්නේ පොඩ්ඩක් අමාරු ගතියක් තියෙනවා. ඒක මේ වගේ අය කරගෙන කොහොමද ගතිය? අම්මට සිරි වෙයි ඔන්න. ගැම්මටම චොකලට් මිල්ක් ෂේක් එකේ එන ගතිය බලන්න පුළුවන්. මේක චොකලට් එක සුපිරියක් කොත් මලේක. මෙහෙම චුට්ට දාගන්නලා. ඔයාලා බෙන්ඩරේට චුට්ටක් ඉතින් හැලුණා ගණන් ගන්න එපා. ඒ වගේම කියන්නේ පළවෙනි වීඩියෝ එක ගයි අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරලා දීපල්ලා. හරි අපි ඊට පස්සේ මේකේ මූඩිය වහගමු. අපි කොම්ලනේ මේ වීදුරු දෙකට ඇති වෙන්නනේ. තා චුට්ටක් දාගමු තා චුට්ටක්. වීදුරු දෙකේ සයිස් එකත් එක්ක අන්න හරි. කොහොමද මේකේ උකු ගතිය? බොන්න පට්ට ආසෙ හිතෙන විදියට තමයි හදන්නේ ආයේ. ඊට පස්සේ කොල්ලනේ අපි මොනවද කරන්නේ? අයිස්ක්‍රීම් එක ගැම්මට මැජික් අයිස්ක්‍රීම් එක අපි කඩාගමු. මට සිරි එක නම් කැඩුණා නිකම්ම. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට එකත් අපි අරගමු. කොහොමද අයිස්ක්‍රීම් ගැම්ම? ඔයාලා රස්නේ කාලේට සුපිරිම බීමක් තමයි චොකලට් මිල්ක් ෂේක් එක. අපි මේකට කොල්ලනේ අයිස්ක්‍රීම් දාගමු අපි ගැම්මටම. අපි දාගමු මේකට හැන්දි දෙකක්. හරිද? හැන්දි දෙකක්. ගැම්මට රස්නේට දැනෙන හැන්දි දෙකක්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? ගැම්මට මේක පියන චුට්ටක් වහගමු. ඊට පස්සේ ඔයාලා යන්න මේ වගේ ඇඟ නියුඩල් යෝගට් එක සුපිරි ගතියන සුපිරිම කිරි රසක් එනවා. ඉතින් මේක දාගත්තාම ඉතින් පට්ට. ඊළඟට මෙන්න එහෙම දාගන්නනේ ඇඟ නියුඩල් යෝගට් එක. කොහොමද ගතිය? ඊට පස්සේ අපි මේකම කොල්ලනේ අයිස් කැට ටිකක් දාගමු. මෙහෙම දාගමු අයිස් කැට. අයිස් කැට ටිකක් දාගමු ගැම්මටම. අයිස් කැට ටිකක් දාපුවම පට්ට ගතියක් එන්නේ කොල්ලනේ. කූලුත් එක බොද්දි මේ තියෙන රස්නෙට. ඊට පස්සේ අපි මෙන්න මෙයාට මේක පැත්තකින් තියමු. හරිද? මේක පැත්තකින් තියලා හරිද? ඊට පස්සේ ගයිස් අපි ගහ ගන්න තියෙන සුපිරියට කොහොමද ගතියට ගහනවා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක කප් එක ගලව ගන්න. අම්මා කොහොමද උකු ගතිය? මේ උකු ගතිය අම්මෝ සුපිරි නේද? එතන මේක පැත්තකින් තියාගෙන මේක හිමීට ගලවලා ගමු. හිමීට හරිද? හිමීට ගලවලා ගන්න. මොකද නැත්නම් චුට්ටක් ඉතින් හැලුනොත් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ වගේ බෝල් එකක් අරගෙන සුපිරි මයි ගෝඩ් උකු ගතිය බොන්න ආසිනා. ඔයාලා ග්ලාස් එකේ කොල්ලනේ භාගයක් විතර දාගෙන ඔකට පොඩි ඩෙකොරේෂන් වැඩක් තියෙනවා. ඔයාලා මම කරනවා සුපිරි ගතියට එන්න. පට්ට උකු ගතියක් එන්නේ. මයි ගෝඩ් ඊට පස්සේ බෙන්ඩර් මෙහෙම තියාගෙන චුට්ටක් පැත්තකින් තියාගන්න අපිට ඉඩ මදි. ඊට පස්සේ අපි මේ වගේ කතුරක් ආධාරයෙන් මෙන්න මේ වගේ මාස්මෙලෝස් එක අපි කඩාගමු. හරිද? මේක මෙන්න මෙහෙම කඩාගෙන මේ වගේ අතර ගන්න. අත සෝදලා ගනින්න. මෙතන මේ ටොයිලට් වලට ගිහිල්ලා මේ ඇවිල්ලා මේ කෑම හදනවා සුපිරිම